ජීවිතයේ සමහර දේවල් තියෙනවා අපිට කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්න. මම පුංචි උදාහරණයක් කියන්නම්. හිතන්න ඔයා සාමාන්‍ය පවුලක සාමාන්‍ය දී ළමෙක් ඔයා හරියට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්නේ නැහැ. ඊට පස්සේ ඔයා දැන් සාමාන්‍ය ජොබ් එකක් කරගෙන තමයි ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්නේ. එතකොට හිතන්න ඔයාගේ සම්මට්ටමේ හොඳට ඉගෙන ගත්ත අය දැන් මේ වෙද්දි හොඳ තැන්වල ඉන්නවා ඔයා දකිනවා. එතකොට ඔයාට දැන් තේරෙනව නේද ඔයාගේ අධ්‍යාපනය හරියට ඔයා කරගත්තේ නැති එකේ ඔයාට අත්ලා තියෙන ඉරණම්. ඉතින් ඒක නිසායි කියන්නේ ඉගෙන ගන්න කාලේ ඒ ඉගෙන ගන්න වැඩේ හරියට කරගන්න. මොකද ජොබ් එකක් කරන එක ඇත්තටම අමාරුයි ඉගෙන ගන්නවට වඩා. ඉගෙන ගන්න කාලේ සාමාන්‍යයෙන් දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් තරමින් ඒ හැම පහසුකම්ම අපිට දෙනවා ඉගෙන ගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඉගෙනීම හරහා ඔයාගේ සම්පූර්ණ ෆැමිලි එකම උඩට ගේන්න. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් A level පාස් වෙලා කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා කියන ඇත්තටම ඔයාට ලොකු වටිනාකමක් මේ සමාජයෙන්ම හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ දෙමව්පියන්ටත් ඒ ක්‍රෙඩිට් එක යනවා. ඉතින් ඒක නිසා සාමාන්‍ය මට්ටමේ ඉන්න ළමෙක්ට උනත් ඉගෙනගෙන ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ ලයිෆ් එක ගොඩක් උඩකට ගේන්න. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් ඉගෙන ගන්න නැතුව වෙන දෙයක් කරලා ওই වැඩේම කරන්න පුළුවන් නේද කියලා. හරි. ඒ වැඩේ කරන්න පුළුවන් තමයි. නමුත් බහුතරයක් අය ඒ දේ කරන්න ගිහින් ෆේල් වෙනවා. ඔය අපි දකින්න කතාවල බොහොම සුළු පිරිසක් විතරයි වෙන දෙයකින් ඉස්සරහට ඇවිල්ලා ජීවිතේ සක්සස් කරගෙන තියෙන්නේ. ඒ නිසා এডুকেෂන් එක කියන එක මාර ප්‍රබලයි. ඒක හොඳ ටූල් එකක් ඔයගොල්ලන්ගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න. ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් තමන් ඉන්න මට්ටමේ ඉඳන් සෑහෙන උඩකට තමන්ගේ ලයිෆ් එක ගේන්න මේ এডুকেෂන් කියන එක හරියට කරගත්තා නම් නිදහස් අධ්‍යාපනය කියන්නේ මනුස්සයට ඉගිලන අත්තට කියලා. ඉතින් ඒ කතාව ඇත්තටම තහවුරු කරන අපේ රටේ ඕන තරම් සමාජය දිහා බැලුවොත් සාමාන්‍ය මට්ටම් වල හිටපු අය හොඳට ඉගෙනගෙන අද ලොකු තැන්වල ඉන්නවා කියන එක සාක්ෂි දරනවා මම මේ කියන කතාවට.